හායි මම චූටි කාලේ මගේ අත්තම්මා මට මේ රසම රස කෑම එක හදලා දෙනවා. ඔයාලා ගොඩක් දෙනෙක් කාලත් නැති දන්නේත් නැති කෑමක් තමයි අද මං හදන හැටි කියලා දෙන්නේ. මේකට කියන්නේ පුස්නාඹු කියලා. පුස්නාප්ප කියලාත් කියන උඩරට ගොඩාක් ප්‍රසිද්ධ කෑමක්. හරි ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස කෑමක්. අපි බලමු කවුද මේක කරගන්නේ කියලා. ඉස්සර මගේ අත්තම්මා හාල් පෙගෙන්න දාලා පිටි කොටලා එහෙම තමයි කෑම හදන්නේ. හැබැයි අද මට එච්චර කරදර වෙන්න ඕනේ නැහැ. මොකද මේ අල්ට්‍රා ෆයින් හාල් පිටියක තියෙන නිසා ඇත්තටම මේ අල්ට්‍රා ෆයින් හාල් පිටියක නිසා මගේ කෑම ගොඩක් සොෆ්ට් එකට හරිම හොඳ ටෙක්ස්චර් එකකුත් එක්ක අපිට ගන්නත් පුළුවන්. ඒත් එක්කම කෑම එක හදා ගන්නත් හරිම ලේසි. මුලින්ම මම හාල් පිටි වලට යීස්ට් ටිකුයි සීනි ටිකුයි දාලා ඒක පොල් කිරි එක්ක මේ වගේ මිශ්‍ර කරලා බැටර් එකක් හදා ගන්නවා. මේක ටිකක් ඝනකම් බැටර් එකක් ඕනේ. ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් පැය 5-6ක් විතර හොඳට පිපෙන්න දෙන්න ඕනේ. පැය 6කට විතර පස්සේ අපිට මේක හදා ගන්න පුළුවන්. මම නම් මේක උදේ යන්නලා තියෙනවා. හවස ටී ටයිම් එකට තමයි මම මේක හදාගන්නේ. මම මේකට මේ වගේ පොල් පැණියක්කුත් හදාගත්තා. පොල් පැණියකට ලුණු ටිකකුයි එනසල් ටිකකුයි මම විශේෂයෙන් දාගත්තා. එතකොට හරි සුවඳයි ඒත් එක්කම රසයි. දැන් බලන්නකෝ අපේ මික්සර් එක හොඳට පිපිලා තියෙනවා. ඒකට මම අර හදාගත්ත පොල් පැණියක දාලා මේක කලවම් කරගන්නවා. දැන් මේක තව විනාඩි 15ක් විතර වහලා තියන්න. මම අද මේක හදාගන්න මේ වගේ කේක් ට්‍රේ එක දාලා ස්ටීම් කරලා. හැබැයි ඉස්සර ගෙවල් වල ලොකු මුට්ටියකට රෙදි කෑල්ලක් බැඳලා ඇතුළට වතුර දාලා එහෙම තමයි මේක හදාගත්තේ හුමාලෙන් තැම්බෙන්න තියලා. ඒකට කියන්නේ කඩපිම්ම බඳිනවා කියලා. මට ඉතින් තාමත් මතක් වෙනවා ඉස්සර අපේ අත්තම්මලා ගෙදර දරලිපේ ලොකු මුට්ටියක මේ වගේ රසම රස පුස්නාප්පු තැම්බෙන හැටි. හරිම ලස්සන අතීතයක් ඉතින්. ඉතින් මේක සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 40ක් විතර ස්ටීම් කරගන්න. ඔයාලට මේක රයිස් කුකර් එකේ කරගන්නත් පුළුවන්. බලන්නකො මේ වගේ ලස්සන පුස්නාප්පු එකක් තමයි එන්නේ. මමත් ඉතින් හවස ප්ලේන් ටීකුත් හදාගෙන මේ රසම රස පුස්නාප්පුවක් කන ගමන් මගේ ආත්තම්මවත් මතක් කරගත්තා. ඇත්තටම අද එයා ජීවතුන් අතර නැතත් එයා තාමත් මට ඉස්සර හදලා දුන්න රසම රස කෑම තාමත් හිතේ තියෙනවා. ඉතින් ඒ ලස්සන අතීතය මතක් කරන ගමන් මම වීඩියෝ එක නිමා කරනවා.